ගයිස් අද මේ අපි පොඩි වැඩ කරන්න හදන්නේ මේ නවත කලින් විදිහේ නවත එල් ට්‍රිප් එකේ ඕගනයිසර් අද උගේ මේ රිසර්ච් ප්‍රොපෝසල් එක ඌ දැන් පොඩක් බිසි මම වැඩි විස්තර කියන්න අපි දැන් යනවා ඒක ඉස්සරහ වීඩියෝ එකෙන් බලා ගන්න නවදුයි ගියානුයි ගියා ප්‍රොපෝසල් එක කට්ටිය පොඩක් කලින් ගියා පොඩක් ප්‍රිපෙයාර් වෙන්න තියෙනවා කියලා දැන් අයිස් අයියා මේ ඩ්‍රයිව් කරන්නේ අර කලින් වීඩියෝ එකේ කුණුහරුප කිව්වා අයියා ඒක අයි ඒ දැන් ඩ්‍රයිව් කරන්නේ ඒ කලින් ඉදී කුණුහරුප කිව්වට ලේසි චරිතයක් නෙමෙයි ඒ ඇත්තටම ඩෑල් එක ඩොක්ටර් කෙනෙක් ඩොක්ටර් ඒස්මල් සංක් සහ උට කම්පැනියක් තියෙනවා සුළුෙන් තකන්න පුළුවන් චරිතයක් නෙමෙයි හයිස් දැන් අපි යන්නේ කෙලින්ම මෙහෙම ගිහිල්ලා තමයි පාර මේ තමයි පාර හැබැයි ගයිස් මට තේරෙන්නේ නැහැ මේක මේ අනිත් පැත්ත හරවන්න විදියන්නේ රොටේට් කරන්න විදියක් නැහැ ගයිස් මම පොඩ්ඩක් කට්ටියට මෙහෙම දැන් අපි යන්නේ අපිට ඉන්න බොකම චරිතයක් ගන්න ඔව් අපිට ඉන්න අවුල්ම චරිතයක් ගන්න තමයි අපි යන්නේ ආවත් එකතු කරගෙන මේ ආවම පෙන්නන්න ආවම පෙන්නන්න ආවත් එකතු කරගෙන ලෝකේ තියෙන නරකම වැඩ ගන්න මිනිස්සෙක් අනිවාර්යෙන් පෙන්නන්න නැද්ද මම මේ තමයි බස් ඇමරිකා මේකේ මේ ගයිස් මේක මගේ කැම්මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ කැම්ම එක රොටේට් කරන්න අමාරුයි මට අතින් තමයි රොටේට් කරන්න උලක් නැති මේ ඔකට ඉස්සරහ වෙන ඇති බස් එක ඒක ඩාට් බස් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ ඩලස් ඒරියා එකේ තියෙන බස් එක ඩලස් කවුන්ටි එක ඇතුලේ පබ්ලික් සර්විස් එක තමයි ඩාට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි SMU වලට නම් ඩාට් එක ෆ්‍රී ඕ මේ පාරවල් නම් ගයිස් ලංකාවේ තරම් හොඳ නෑ මහින්ද මහත්තයා පාරවල් ටික නම් ඇදුවා අම්මට සිරි වෙන්නේ හැබැයි මට හිතා ගන්න බෑ ගයිස් ඔකටිට පාර පේනවද කියලා මට අත්‍තරම කැම් එක පේන්නේ නැහැ මම නිකන් මෙහෙම අල්ලගෙන යන්නේ මම හිතනවා කට්ටියට පාර පේනවද කියලා දුරෙක්ෂව අරගෙන මේ අපි වීඩියෝ ඊළඟ කැලලට මේ කරන්න මම මෙතන පොඩ්ඩක් ස්ටොප් කරනවා ගයිස් අපි ගත්තා මේ දුරෙක්ෂව අර ඉන්නේ දුරෙක්ෂ අපි කිව්වේ මේ විලේජ් එකේ ඉන්න හොඳම ගෑල්ලා මේ තමයි දුරෙක්ෂ අපි විචල්ලා කතා කරා ඒක දැන් අපි ඔක්කොම එකතු කරගෙන යනවා මේ නවත්ගේ ප්‍රොපෝසල් ඩිෆෙන්ස් එක ඊට පස්සේ නවත් කියන්නේ ඇත්තටම හොඳ මිනිස්සෙක් නෙවෙයි මෙහි ගෑල්ලා මැද දෙතුන් දෙනෙක් ඉන්නවා ඔව් බැඳලා ඉන්නේ නවත් බැඳලා ඉන්නේ මෙහෙ කෑල්ලා මැද දෙතුන් දෙනෙකු රන් කරනවා අපි නම් ඇත්තටම මේකට විරුද්ධයි කරන්න දෙයක් අහන්නේ නැහැ නේ කියන්නේ අකමැති දෙයක් තියෙන අපිට වැඩි බල කරන්නත් බෑ නවත්ගේ වයිෆ් ආගෙන ඉන්නා නම් අපි ඇත්තටම කැමති යාට ඒක ඔව් අපි ආසයි පැහැදිලි කරන්න ඇත්තටම අපිට පැහැදිලි කරන්න විදියක් නැතුව හිටියේ ඒ කියන්නේ නවත්ගේ වයිෆ් ආගෙන ඉන්නා නම් පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් දැනුවත් වෙන්න මේ දැනුම් දීම ඔයාට දුරේක්ෂගේ හස්බන්ඩ් තමයි වයිෆ් කෝ දුරේක්ෂ හස්බන්ඩ් තමයි වයිෆ් නේ හස්බන්ඩ් තමයි සෑම් හරිද සෑම් නෑ තාම සෑම් කොහෙද ගිහලා සෑම් ඩෙන්ටන් කියලා කියන්නේ ගයිස් මේ හින්දා තියෙනවා විනාඩි 40ක් විතර යන්න ඕනේ නෝත් පැත්තට අපි මේ නවත්ගේ ප්‍රොපෝසල් එකට ගිහිල්ලා පෙන්නන්න මේ හොඳට එළිය වහිනවා ඒ හින්දා අපි නවත්ගේ ප්‍රොපෝසල් එකේදීම මම ඊළඟ කැලේ ඇඩ් කරන වීඩියෝ
එක්සාමිනේෂන් එක ඉවරයි. දැන් රිසල්ට් දැන් නවත්කින් ප්‍රශ්න අහන ඇතුළේ. එතකොට ප්‍රශ්න අහලා ඉවරලා තමයි නවත් ඇමරිකාවේ ගත්තද නැද්ද කියලා තීරණය කරන්නේ. අපි එයාගේ රිසල්ට් එක දෙනකම් අපි මෙතන නතරලා ඉන්නවා. මෙතන ඉන්නවා ඉසුරු. අයිසයි ඉන්නවා. අයිසයි. හයි කෝ ගිහන් ඉන්නවා. කලින් හායි. And we have Joe. Joe, he's from Bangladesh. We are start your YouTube channel. I'll share you the link. He has no subscribers. Yes, only 3 subscribers for now. Yeah. හරි දෙඩේ. උන් ප්‍රශ්න ඇහුවා නේ සෑහෙන. නවත් පාස්. Let me have the cup of water. දැන් රිසල්ට් එක ආවේ. පුතෙක්. Guys, හොඳට ප්‍රසන්ට් කරා. නවත් පාස්. මගේ හිත හොඳ වෙන්න කියලා ඒ කියපන් කොහොමද දැන් අපිට හැංගින්නේ මේ තායි. චූ ගියා ෆ්‍රෙන්ඩ්ස් චූ ඔන්න වෙන්න තිබ්බේ මොකේ ප්‍රශ්න ඇහුවා guys විනාඩි 40ක් විතර. මම නම් කැමති නෑ වැඩේට. මට එහෙම කරොත් නම් මං එනවා නැගිටලා.